සිරිමා කියන ගණිකාව එකල හිටපු රූපයෙන් අගතැන්පත් සිය ගණන් රාජකුමාරවරු සිටු කුමාරවරු ධනවත්තු රං කහවණු විසිකර කර මිලට ගන්න රූප සුන්දරියක්. ඈ කෙරෙහි කොමරි ඈ බුදුරජාණන් වහන්සේ සරණ ගියා. ඇය සෝතාපන්න වුණා. මට පුදුමයි ඒ කාලේ ශ්‍රාවකයෝ ගැන. මෙච්චර කාලයක් කැත ජීවිතේ අමතක කරලා ධර්මය අවබෝධ කරන්න හිත හැදුවනේ. දැන් අපි ප්‍රාණඝාතයෙන් වැළකෙන්න කියලා බණ කියනකොට සත්තු මරපු කෙනෙක් හිටියොත් හෙන්නට අවුල් යනවා යා. මූණු ඇකිලෙනවා. මගේ අතින් මෙහෙම වුණානේ කියලා. හොරකම ගැන බණ කිව්වොත් හොරකම් කරපු කෙනා පීඩනයටපත් වෙනවා. වැරදි කාම සේවනය කරන්න එපා. ඒකේ පාපේ මේකයි කිව්වොත් ඔය එක එක ගුබ්බෑයක් වල රිංගපු ෆෝන් වලින් මැසේජ් ගහ අවුල් හදාගත්ත චරිතවල මූණු ඇකිලෙනවා මෙහෙම. අපේ මිනිස්සු හරියට පීඩාවටපත් වෙනවා. කෙලෙසෙනුත් පීඩාවටපත් වෙනවා. ඊට පස්සේ නරක වැඩක් කළත් බය වෙලා පීඩාවටපත් වෙනවා. ඒක ගැන අනුන් කතා කරනකොටත් පීඩාවටපත් වෙනවා. තන්නේ කර පීඩණයක ඉන්න මේ මිනිස්සු. මේ සිරිමා ගණිකාව තමන්ගේ කැත ජීවිතේ ඔක්කොම අමතක කරලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඒ කැත හේදුවා. ඇය සෝතාපන්න ඵලයටපත් වුණා.